එන්නකො අද රස සැලඩ් එකක් හදමු. මේක නම් මම හොයාගත්ත සැලඩ් එකක්. ඒ කියන්නේ ඉඳලා හිටලා මම හදාගන්න එකක්. මෙන්න මේ preserved ham and bacon ටින් එකෙන් තමයි මම අද මේ සැලඩ් එකේ ප්‍රෝටීන් කම්පෝනන්ට් එක පුරවන්න හදන්නේ. ඊට අමතරව සැලඩ් එකට මෙන්න මේ පෙන්නන ಜಾති ටික ඕනේ වෙනවා. සලාද කොළ ගෙඩියක් හරි සලාද කොළ බංච් එකක් හරි ඒකකින් භාගෙකුයි පොඩි ගර්කින් කෑල්ලක් ලුණු කෑල්ලක් කෝන් බෙල් පෙපර් තියනවා නම් එහෙම නැත්නම් මාළු මිරිස් ඊට අමතරව ඔලිව් ඊළඟට ජාඩ් පිකල්ලුයි ඔලිව්යි දෙකම ඕගලන්ට අයින් කරන්න පුළුවන් සැලඩ් එකෙන් ඒ වෙනුවට ඕගලන්ට කැමති දෙයක් හැබැයි මේකට ගැලපෙන දෙයක් ඕගලන් එකතු කරගන්න. ඉස්සෙල්ලම ඕගලන් ඉතින් කොහොමද දන්නවනේ සැලඩ් එකකට අපි සාමාන්‍යයෙන් බයිට් සයිස් පීසස් නේ කපන්නේ. ඒ කියන්නේ කටට අර ක්‍රන්චි වට හොඳට හැපෙන්න, කෑලි ලස්සනට පේන්න. ඒ නිසා ටිකක් ලොකුවට කොටු හැඩයට ඕගලන්ට සැලඩ් එකට ගන්න අඩුම කුඩුම ටිකක් ප්‍රියමනාප විදිහට ඇහැට පේන්න ලස්සනට කපා ගන්න. මොකද සැලඩ් එකක් විතරක් අපි කනකොට මේ ඒකේ ඇපිටයිට් එක අපි හැමතිස්සෙම කටට කලින් ඇහැට තමයි දෙන්න ඕනේ. එකක් ඒකේ අර ලොකු රසක් අපිට එහෙම කටට දැනෙන්නෙත් නැහැනේ. හදන ඩ්‍රෙසිං එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. නමුත් ඉතින් අර අපි බඩ පිරෙන්න සැලඩ් එකක් කනකොට අර ඒකේ ලස්සනින් තමයි අපි රහ විඳින්නේ කාලා විඳින රසට වැඩිය කියන එක තමයි මගේ අදහස. ඉතින් ඒක නිසා මම පුළුවන් තරම් අර සැලඩ් එකකට ලස්සන වයිබ්‍රන්ට් කලර්ස් එකතු කරන්න පුරුදු වෙලා තියෙනවා හදන වෙලාවට. ඉතින් මේ විදිහට සලාද මම මෙතන ගත්තේ අයිස්බර්ග් ලෙටිස්. ඕගොල්ලන්ට ලංකාවේ තියෙන සාමාන්‍ය සලාද කොළ එහෙමත් නැත්නම් මේකට සලාද කොළයක් හොයාගන්න නැත්නම් නිමිති උනත් දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නිමිති හරිම රසයි සලාඩ් වලට දැම්මහම. ඉතින් මම මේ පෙන්නන විදිහට මේ ලස්සනට ලොකු හැඩයට ටිකක් ලොකුවට කොටුවට මේ විදිහට කපා ගන්න. අර මීට් ටින් එක ගැන මම පොඩ්ඩක් මෙතනදී කතා කරන්න. ඕගලන්ට මතකද ඉස්සර මේ පිටරට ඉන්න අය අපේ ගෙවල් වලට එනකොට අර මේ කෝන් බීෆ් එහෙම කෑන්ස් ගේනවා. අන්න ඒ වගේ දැන් පිටරටවල් වල මේ විදිහට මේ මීට් කම්ප්‍රෙස් කරලා ටින් වල මේ ආසුරලා තියෙනවා. ඔය සීතල කාලෙට එහෙම මේ රටවල් වල ගොඩාක් අය මේ වැඩියෙන් අර මේ ස්නෝ ස්ටෝම්ස් එහෙම එන කාලෙට ගෙවල් වල අර එහෙම යන්න අමාරු කාල එනකොට මෙන්න මේ වගේ දේවල් තමයි ගෙවල් වල ස්ටෝ කරගන්නේ. මොකද මේවා අම්මුවෙන් උනත් කන්න පුළුවන් මේ කෑම. ඒ කියන්නේ උයන්නේ පිහන්නේ නැතුව දැන් ඒ වගේ ස්ටෝම්ස් එහෙම එනකොට ඔය කරන්ට් නැහැ වතුර නැහැ ඒ වගේ අවස්ථාවලදී මේ වගේ කෑම තමයි මෙහි අය කන්න ගෙවල් වල ස්ටෝ කරගන්නේ. ඊට අමතරව මේ බලන්න මෙතන මම මේ කෝන් එක පුල් කරන විදිහ ඕගොල්ලන් දැකලා තියෙනවද? මේක මේ හරි ලේසි. කෝන් එකෙන් පොඩ්ඩක්වත් නාස්ති වෙන්නේ නැහැ. මේ විදිහට මේ තඹගත්ත කෝන් එකේ මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ තැඹුනහම කෝන් ඇට බුරුල් වෙනවනේ. එතකොට ඒ බුරුල් වුණාම මේ විදිහට මේ ගෑරුප්පෝ ඒක අතරට යවන්න ලේසි. මේ වගේ මේ අර කෝන් එකේ මොකද්ද ඒකට කියන්නේ අර මේ කෝන් ඇට ටික හයි වෙලා තියෙන බඳයි කෝන් ඇට ටිකයි අතරට මෙහෙම ගෑරුප්පෝ යවලා ගෑරුප්පෙන් මේ පොඩ්ඩක් උඩට ලිවර් කරපුවාම මේ ඇට ටික ඔක්කොම ගැලවිලා මේ ලස්සනට සීඩ්ස් ටික වෙන් වෙනවා. එතකොට අර මේ ඇටෙන් ඇටේ මේ අතින් ගලවන්න ලොකු කාලයක් යන්නෙත් නැහැ. ඕගොල්ලන්ට පොඩ්ඩක් අවශ්‍ය විදිහට සෙපරේට් කරගන්න විතරයි තියෙන්නේ. දැන් මේක කපන්න ගියා නම් ඕගොල්ලන් හිතන්න අර කෝන් ඇටෙන් භාගයකට විතර වගේ මේ පිහියට අහුවෙන්නේ නැති හින්දා ඉතුරු වෙනවනේ ගලවන කපනකොට. නමුත් මේ විදිහට කරලා මේ ඕගොල්ලන් සීඩ් එක සෙපරේට් කරගන්න ඕගොල්ලන්ට අවශ්‍ය නම් එහෙම නැත්නම් මේ මම මේක චුට්ටක් අර මේ ලාවට නිකන් බටර් ටිකක් දාලා වටේ ටිකක් බ්‍රවුන් වෙන්න මේ පෑන් එකේ දාලා මේ චුට්ටක් නිකන් ඔයිල් කරලා වගේ ගන්නවා. ඒ වෙලාවට මේක නිකම්ම ගැලවෙනවා හැන්දෙන්.
දැන් බලන්න මම මේ ඊගාවට කරන්නේ මේ ඒ කෝන්නට ටික බ්‍රවුන් කරගන්න එක. ඉතින් සැලඩ් එක ගැන කිව්වොත් අර මීට් එක අපිට අමුවෙන් උනත් කන්න පුළුවන් නිසා මේ සැලඩ් එකට අමුවෙන් මික්ස් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ මීට් ජාතියේ එක එක රටවල් වල තියෙනවා එක එක බ්‍රෑන්ඩ්ස්. මම දැකලා තියෙනවා ටියුලිප් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ස්පෑන් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ගොඩාක් ඔය කෝන් බීෆ්, කෝන් මටන් ඒ වගේ ඒවා මේ තියෙන, ඒ කියන්නේ ටින් කරපු කෑම තියෙන අයිල්ස් වල බලන්න මේ හැම් ඇන් බේකන් මික්ස් එක ඇති. මේක ගොඩාක් අර මේ ඔය හයිකින් යන කට්ටිය ට්‍රිප්ස් යනකොට, පික්නික් යනකොට ඒ වගේ සෑන්ඩ්විච් අර එතනදී හදලා කන මේ කෑම තියෙන්නේ. ඒ වගේ වෙලාවල් වලදී ප්‍රයෝජනයට ගන්න ටින් එකක් තමයි මේක. මේකේ තියෙන්නේ හිම් පිටින්ම මේ මස් ප්‍රිසර්ව් කරපු මස් තමයි තියෙන්නේ, කම්ප්‍රෙස් කරලා, ඒ කියන්නේ අඹරපු මස්. මේ විදිහට කපනකොට මේ කුට්ටි වගේ එනවා. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක අමුවෙන් කන්න පුළුවන්. මොනවත් වෙන්නේ නැහැ. මේ ඒ කියන්නේ උයන්න මොනම විදිහකින්වත් උයන්නේ නැතුව නිකන් මේකට මේ ටින් එකට ගෑරුප්පුව දාලා කනවා මෙහි අය. ඉතින් මේ කියන්නේ රසෙත් කිසිම අමු රහක් එහෙම කිසිම දෙයක් නැහැ. මේ සැලඩ් එකට මේක අමුවෙන් දාන්න පුළුවන් වුණත් මට තේරුණා මේක පොඩ්ඩක් පෑන් එකේ දාලා දෙපැත්ත පොඩ්ඩක් සීසන් මේ කියන්නේ සීල් කරලා ගත්තාම, ඒ කියන්නේ ෆ්ලේවර් එක එළියට යන්නේ නැති වෙන්න මේක පොඩ්ඩක් වටේ බ්‍රවුන් කරලා ගත්තාම මේකේ රස පොඩ්ඩක් වැඩි. අර කොච්චර වුණත් අර මේ අමුවෙන් මස් කන්න අකමැති අය ගොඩක් ඉන්නවනේ. මට නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේක මේ විදිහටම මට කන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් නොකන අය ඉන්නවා. මේ සැලඩ් එකේ පර්පස් එක මම කරන්නේ ඒ හැමෝම ගැන හිතලා. ඉතින් මේක ඕගලන්ට අමුවෙන් කන්න අමාරුයි වගේ නම් මම මේ පෙන්නන විදිහට පෑන් එකට බටර් ටිකක් හරි ඔලිව් ඔයිල් ටිකක් හරි දාලා මේකේ අර අමු ගතිය යන්න මේ වටේ චුට්ටක් බ්‍රවුන් කරලා ගන්න මම මේ පෙන්නන විදිහට චූටි කෑලි වල මේකත් සාමාන්‍යයෙන් බයිට් සයිස් පීසස් වලට ඕගලන් කපා ගන්න. කපාගෙන මේ පෙන්නන විදිහට වටේ සීල් වෙන්න, මේකේ තැම්බෙන්න, බැදෙන්න මොනවත්ම අවශ්‍යතාවයක් නැහැ. වටේ බ්‍රවුන් කරගන්න විතරයි මේ විදිහට කරන්නේ. මොකද මේක අර අමුවෙන් කන්න පුළුවන් මීට් එකක් නිසා. ලුණු තියෙනවා, ඇඹුල් චුට්ටක් තියෙනවා. ඒ කියන්නේ ගානට මේකේ රස බැලන්ස් කරලා තියෙනවා. සෑන්ඩ්විච් එකක් මැද්දට දාලා මේ උනත් කන්න පුළුවන් විදිහට. ඉතින් අපි මේ ටික බැදෙනකන් පොඩි රවුමක් ගිහින් යමු. Mahal. Meron. Halo.
අපෝ සැලඩ් එක හදමු. ඉතින් මම කී හිටියේ අර මීට් වල උයන්න තැම්බෙන්න, ඒ කියන්නේ බැදෙන්න තැම්බෙන්න කිසිම දෙයක් අවශ්‍යතාවයක් නැහැ. වටේ බ්‍රවුන් කරගන්න විතරයි. අපි අර විදිහට පෑන් එකේ පොඩ්ඩක් ඒක දාලා රත් කරලා වගේ ගන්න. ඉතින් දැන් මම හදන්නේ සැලඩ් එකේ සීසනින් එක. මේකත් මට නිකමට හිතුණා සැලඩ් සීසනින් එකකට මේ වගේ පිකල් ජූස් ටිකක් දැම්මොතින් කොහොම වෙයිද රස කියලා. මොකද මේ පිකල් ජූස් එක මට නම් නිකන් උනත් බොන්න පුළුවන්. ඒ තරමට මේකේ රසට මම ආසයි. හැබැයි මම නිකමට සර්ච් කරලා බලනකොට YouTube වීඩියෝස් ඔය කියන්නේ පිටරට අය කරන YouTube වීඩියෝස් දෙක තුනකම වගේ තිබුණ මේ විදිහට පිකල් ජූස් ප්‍රශ්නයක් නැහැ සැලඩ් ඩ්‍රෙසින් වලට මේ කැමති නම් ඒ රසට ඒක දාලා මික්ස් කරන්න පුළුවන් කියලා. ඒක නිසා මම මෙතන මයොනීසුයි ගම්මිරිසුයි පිකල් ජූසුයි මම මෙතන දාන්නේ මස්ටර්ඩ් හරිනම් මස්ටර්ඩ් පේස්ට් තමයි දාන්න ඕන. මට එදා මේ ගෙදර මස්ටර්ඩ් පේස්ට් එක තිබ්බේ නැහැ. මම ඒ දැම්මේ හොට් ඩොග්ස් වලට උඩින් දාන්නේ අර මස්ටර්ඩ් සෝස් එකක්. අන්න ඒ සෝස් එකෙන් ටිකක් තමයි මම මෙතනදී දැම්මේ. මම මේකට එකතු කරේ මයොනීසුයි ගම්මිරිසුයි පිකල් ජූසුයි මොකද්ද මස්ටර්ඩ් සෝස් එකෙන් චුට්ටකුයි කවලම් කරලා මම තාම මේකේ රස බැලුවේ නැහැ. මේ වෙලාවේදී ලුණු බලන්න. මොකද මේ පිකල් ජූස් එකෙත් ලුණු තියෙනවා. මයොනීස් වලින්නුත් ලුණු රසක් එනවනේ. එතකොට ඒ දෙකට අමතරව ඔයගොල්ලන්ගේ කටට තව ලුණු චුට්ටක් ඕනේ වගේ තේරෙනවනම් ඊට පස්සේ ලුණු දාන්න. ඒකල්ලා ඒ ටික කවලම් කරලා ලුණු බලලා ඊට පස්සේ මෙතනදී දෙහි හරි ලෙමන් හරි ඕගලන්ට තියෙන දෙයක් මෙතනදී ඇඹුල් රස බැලන්ස් කරන්න දාන්න. මොකද මේ පිකල් ජූස් එකේ ඇඹුල් රසට වැඩිය එන්නේ පැණි රසයි ලුණු රසයි. එතකොට ඇඹුල තව චුට්ටක් වැඩි කරගන්න මම මෙතනදී ලෙමන් කෑල්ලක් දානවා. ඒකල හොඳට මේක මික්ස් කරගන්න. ඕක තමයි අපේ සැලඩ් එකේ ඩ්‍රෙසින් එක. අර මීට් එක කෝනුයි රෝස්ට් වෙලා කියන්නේ මේ පොඩ්ඩක් අර බ්‍රවුන් කරලා අරගෙන ඒකේ එන රසයි මේ සැලඩ් ඩ්‍රෙසින් එකයි මික්ස් වුණාම නම් පුදුම රසක්. වෙන දේවල් ඕන නැහැ මට නම්. මට ඒ දෙකත් එක්ක මේ ඩ්‍රෙසින් එක දාගෙන කන්න පුළුවන්. ඒ තරමට මට නම් මේක රසයි. මං කියන්නේ ඕගොල්ලන්ට ලංකාවේ ඉතින් දැන් මයොනීස් ගන්න තියෙනවනේ. ඉතින් මයොනීස් ටිකක් අරගෙන මේ විදිහට මේ පිකල්ුත් තියෙනවා. පිකල් නම් මම ලංකාවේ ඉන්න කාලෙත් ඒ කියන්නේ දැන් අවුරුදු 6කට කලින්නුත් කෑන්ඩ් පිකල් තිබුණා ලංකාවේ සුපර් මාකට් වල. ගාන නම් මම දන්නේ නැහැ දැන් කොහොමද කියලා. ඉතින් පුළුවන්කමක් තියෙනවා නම් පිකල් ජූස් ටිකකුයි මෙහෙම මයොනීස් ටිකයි අරගෙන දාලා මේක හදලා බලන්න. මේ පේනව නේද? මම කිව්වේ මම වටේ බ්‍රවුන් කරගත්ත මේක අර ගින්දර ගොඩාක් මේ අඩු කරලා. ඒ කියන්නේ හීට් එක සෑහෙන්න අඩුයි මේ මෙතනදී. මම මේ වටේ විතරක් බ්‍රවුන් කරගන්න ඕන නිසා ගින්දර සෑහෙන්න, ඒ කියන්නේ හීට් එක ගොඩාක් අඩු කරලා තමයි මම පෑන් එකේ මේ විදිහට මේක බ්‍රවුන් කරගත්තේ. ඒකල බ්‍රවුන් කරගත්තට පස්සේ අපි අර කලින් කපාගත්ත බෝල් එකට දාගත්ත දේවල් ටිකට අපි අර බ්‍රවුන් කරගත්ත මීට් ටිකත් මේ විදිහට දාලා සැලඩ් ඩ්‍රෙසින් ටිකක් දාලා ඉතින් මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඕගොල්ලන් තාම කාලා නැත්තම් මං කියන්නේ පිටරට ගිහින් ඉන්න ලංකාවේ අය තාම මේ කෑන්ඩ් මීට් එක පාවිච්චි කරලා නැත්තම් අනේ ප්ලීස් කාලා බලන්න. මේක මේ හරිම රසයි. ඒ කියන්නේ මේකෙන් ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. මම මේකට ඒ කියන්නේ මම මේක නූඩල්ස් වලට දාලා කනවා, සෑන්ඩ්විච් හදනවා, නිකන් පාන් එක්ක කනවා. එතකොට මේ විදිහට සැලඩ් වලට දානවා, ෆ්‍රයිඩ් රයිස් එකක් හදනවා නම් ඒකට දාන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. මස් කන අය මේක try කරන්න. මේක ගොඩාක් හොඳ ඕල්ටර්නේටිව් එකක්. කෑම උයනකොට ඕගලන්ට ගෙදර මස් මාළු නැත්තම් මේකෙන් ඒ කියන්නේ මේක කඩලා අරගෙන ඕගලන්ට අනිත් එක මේක ඔම්ලට් වලට දාන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔම්ලට් එකක් හදනකොට ඕගලන්ට ඔම්ලට් එකේ ෆිලිං ගතිය මදි වගේ නම් ඒ කියන්නේ ඔය weight loss journeys එහෙම කරන කට්ටිය මේට ඒගොල්ලන් ඔම්ලට් එහෙම විතරක් කනවනේ. ඉතින් එක වේලකට ඔම්ලට් එකක් විතරක්. එතකොට ඒ ඔම්ලට් එකට මේක දාන්න පුළුවන්. තක්කාලි, ලුණු ඒ ඔම්ලට් එකට දාන අනිත් දේවල් එක්ක ඕගලන්ට මේක චූටි කෑලි වලට කපලා ඔම්ලට් එකත් එක්ක දාන්න පුළුවන්. ඒකල ඊට උඩින් චීස් ටිකක් දාලා මාර ෆිලිං
මේ හරිම රසයි මේ විදිහට පොඩ්ඩක් බ්‍රවුන් කරලා ගත්තාම රාමුවෙන් කන මේකට වැඩිය. ඉතින් සැලඩ් අපි හදාගත්ත ඩ්‍රෙසින් එකයි අපි කපාගත්ත දේවලුයි මේ විදිහට ඉතින් දාලා මික්ස් කරන්න තමයි තියෙන්නේ. හරිම බේසික් සැලඩ් එකක්. මේක හරි රසයි. ඒ කියන්නේ මම මේ හදපු සැලඩ් ඩ්‍රෙසින් එකත් එක්ක මේ ප්‍රොසෙස්ඩ් මීට් එකත් එක්ක මේ දාලා හදන ඒ කියන්නේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස්ම දාලා මේ විදිහට හදලා ගත්තොත් ඕගොල්ලන්ට සැලඩ් කියන જાතිය කවදාවත් මේ කන්න අප්පිරිය වෙන්නේ නැහැ. මට ඒකයි ඕගොල්ලන්ට කියන්න මේ වීඩියෝ එකෙන් කියන්න ඕන උනේ. අනිත් එක වේලකට මේ විදිහට සැලඩ් එකක් වේලක් විදිහට කනවා නම් කාබ්ස් අඩු කරලා ඒක ඉතින් ඇඟට ලොකු බෙනිෆිට් එකක්. ඉතින් ඔච්චරයි ඉතින් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ අපි දෙන්නගේ සැලඩ් පෝෂන්ස් දෙක මෙහෙම වෙන් කර ගන්නවා මෙතනදී. ඉතින් මේක අපි දෙන්නගේ එක දවල් කෑමක්. ඉතින් ඒ කියන්නේ ලන්ච් එකක් මේ. ඉතින් මේකේ ඔක්කොම දේවල් තියෙනවා. කෝන් වලින් අපිට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය එනවා. අවශ්‍ය ප්‍රමාණය ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණය කියන්නේ කාබ්ස් අපි දෛනිකව ගන්න පිටි වලින් විතරක් නෙමෙයිනේ. ඉතින් සීනි වුණත් අපේ ඇඟේ තැම්පත් වෙන්නේ කාබ්ස් විදිහටනේ. ඉතින් අපි කාබ්ස් අඩු කරමු. ඉතින් ඔච්චරයි සැලඩ් එක. වෙන නම් ඉතින් මට මේක ගැන කියන්න දෙයක් නැහැ. මට නම් මේක පුදුම රසක්. ඉතින් ඒක නිසා මම ඕගොල්ලන්ට කියන්නේ මේක try කරලා බලන්නකො. මම මේක කද්දි මගේ මූණ වෙනස් වෙන හැටි. ඒ කියන්නේ හරිම රසයි මේක. පුදුම රසක්. ඒ කියන්නේ මම කාලා තියෙනවා, මම හදලා තියෙනවා මේක. මීට කලින් ඕගොල්ලන්ට මේක කියන්නම මට ඕන උනේ මේ processed canned meat එක පාවිච්චි කරන්න කියලා. ඒකේ කිසිම අගුණ මේකක් නැහැ, ෆැට් නැහැ. මොකද ෆැට් කම්ප්ලීට්ලිම අයින් කරපු මස් වලින් මේ මීට් එක හදලා තියෙන්නේ. ඉතින් හරිම රසයි.